අපි මීට කලින් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා ඒ සම්බන්ධව අපි කතා කරා. අපිට සාකච්ඡාවක් දුන්නා. ඒව ගෙන්නලා දෙන්නවා කියලා පොරොන්දු වුණා. ඒ වගේ හැබැයි මේකේ මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේ ශ්‍රී ලංකාවේ ඉඳන් විදේශ රටවල් වලට සේවයට යන අපේ 100කට එහා දසදහස් ගාණක් දුක් විඳිනවා. අපේ අහිංසක මිනිස්සු අසරණ කාන්තාවන්. සමහර කාන්තාවන්ගේ වකුගඩු පවා ගලවලා තියෙනවා. සමහර කාන්තාවන්ට ඇවිද ගන්න බෑ ලෙඩ කකුල් ලිදිමිලා. නමුත් ඔවුන්ව මරෝ වැඩ ගන්න ආකාරයක් නේ. ඉතින් මේ කූට මිනිස් වෙලඳාම මේ රටේ නවත්තන්න ඕනේ. ඒකට මේ රටේ රජය වගකිය යුතුයි. සිල්ලර කඩ වගේ මේ රටේ විදේශ රැකියා ආයතන කියලා දාගෙන අහිංසක මිනිසුන්ව කූටාකාරව රටේ වලින්ලා ඒ මිනිස්සු අවසානයේ දුක් විඳිනකොට ඒ විදේශ රැකියා ආයතනවත් විදේශ නියුක්ති කාර්යාංශයත් හරියාකාරව නිසි ක්‍රමවේදයකට පිළිවෙලකට මේ මිනිස්සුන්ව බේර ගන්න කටයුතු කරලා නැහැ. මේ වගේ මේ කූට උපක්‍රමශීලීව සමහර මේ ආයතන වල ඉන්න ප්‍රධානින් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන මේ විදේශ රැකියා ආයතන කරන සමහර මිනිස්සු මේ අසරණ මිනිසුන්ව රට යවලා ඒ මිනිස්සු දුක් විඳිනවා. ඒ විඳන් පස්සේ ඒ මිනිස්සුන්ගේ අසරණකමට නැවත වතාවක් මේ විදේශ රැකියා ආයතන වලට කතා කරපුවම ෆයින් ගහන්න වගේ කතා කරන්නේ. ඒ මිනිස්සුන්ගේ ඥාති ඒ විදේශ රැකියා ආයතන වලට ගිහිල්ලා කතා කරනවා මේ ප්‍රශ්න විසඳන්න. ඒ මිනිස්සුන්ට බැනලා ගහලා එළවපු අවස්ථාවල් තියෙනවා. ඔයාලට අපි දැන් පෙන්නන්නම් මේ මොහොතේ මේ විදේශ රටවල් වල දුක් විඳින අපේ කාන්තාවක් දැන් අපි ඔයාලට මේ දැන් අරගෙන පෙන්නන්නේ මේ මොහොතේ මේ මිනිස්සයා විඳින දුක. හෙලෝ. ඔව් ඔයාගේ විස්තරය කියන්න. හරි. කියන්නක්. ඔව් කියන්න හරි. ඔව් කියන්නවා කියන්න. මේ එක්කෙනෙක් මේ බලන්න මේ මොහොතේ මේ දැන් ඇවිල්ලා තියෙන අපේ කාන්තාවක් ඒ රටේ ඉඳන් ඒ ඉන්න තැනින් පැනලා මැරෙනවා කියලා කියනවා. මෙයා ඒ තරම්ට අසරණ වෙලා මේ මිනිස්සයා මේ බලන්න. මට විනාඩි 5කින් ගන්න පොඩ්ඩක් ඉන්න විනාඩි 5කින් ගන්න. කයි පොඩ්ඩක් ගන්න බැලු. දැන් මේ කාන්තාව කියනවා මේ මිනිස්යාව එම්බසියෙන්වත් එතනින් බාර ගන්න නෑලු. දැන් මේ මිනිස්යාට යන එනමක් නැතුව අතරමං වෙලා මේ මිනිස්යා කියන ඉන්න ස්ථානේ පැනලා මැරෙනවා. ඉතින් මේ මිනිස්යාගේ අහිංසක ජීවිතේ නැති වුණාම මේ විදේශ රැකියා ආයතන කරන මේ කූට මිනිස් ජාවාරම් කරුවන් වග කියනවාද ඒ පවුලට? ඒ අසරණ දරුවන්ට වග කියනවාද? නෑ. මේ මිනිස්යාගේ ජීවිතේට හානියක් වුණොත් කවුද වග කියන්නේ? ඒ මිනිස්යා ඉන්නේ මේ සයුරෙන් එහා. ඒක නිසා මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ මිනිසුන් ඉක්මනින්ම ලංකාවට ගෙන්න ගන්න. හැබැයි අපි කියනවා Google බැලුම් අරින්න කලින් දෙයියනේ
මේ මිනිස්යාගේ ෆ්ලයිට් එකක් යවලා හරි ගෙන්න ගන්න කියලා හරි ප්‍රනාන්දු මහත්තයාට. මොකද මේ වෙනකොට මේ රටේ මේ කූට මිනිස් ජාවාරම නිසා මිනිස්සු කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද? තව ඉන්නවා මේ මෙතන මේ අසරණ වෙලා මේ තවත් පුද්ගලෙක් ඇවිල්ලා ඉන්නවා. තව කීප දෙනෙක් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. තවත් පිරිසක් උඩ ඉන්නවා. ඉතින් අපි ආන්නේ මේ අසරණ මිනිස්සු වෙනුවෙන් මේ විදේශ රැකියා ආයතන වලට එක්කෝ මේ විදේශ ඒ මාස 4ට උණු වතුර පවා වත් කරන ඉතින් මේ මිනිස්සු කොච්චර වේදනාවක් විඳින නැද්ද කියලා හිතන්නකෝ. ළමයි 4 දෙනෙක් ඉන්නවා මං අසනේ දෙන්නේ.